back to my channel. ඉතින් ඔන්න ගොඩ දවසකින් අපි vlog එකක් කරගෙන ආවේ නැහැ කෑම. ඉතින් ඔන්න අද මම හිතුවා වම්බුඩු මෝදුවක් හදන්න. දැන් අවුරුදු සීසන් එකත් එක්ක ගොඩක් අය වම්බුඩු මෝදු හදනවා. ඉතින් ඒ වුණාට යාළුවා ගොඩක් අර තෙල් පාවිච්චි කරනවානේ. ඉතින් මට වුණා එහෙම නැතුව තෙල් හරිම අඩුවෙන් පාවිච්චි කරලා ඇත්තටම හෙල්දි විදියට කොහොමද වම්බුඩු මෝදුවක් හදාගන්නේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මේකට මම ඇත්තටම හෙල්දි විදියට කියන්නේ අපි තෙල් ගොඩක් පාවිච්චි කරනනේ වම්බුඩු මෝදු හදන්න. ඉතින් ඇත්තටම අපිට පුළුවන් තෙල් මේස හැඳි 3-4කින් අපිට වම්බුඩු මෝදුවක් හදාගන්න සාමාන්‍යයෙන් කිලෝ එකක වම්බුඩු වගේ ප්‍රමාණයක් අපිට තෙල් මේස හැඳි 3-4කින් හදාගන්න පුළුවන්. ඉතින් ඒකට අපිට වැදගත්ම දේ තමයි අපිට එයා ෆ්‍රායර් එකක් තියෙන්න ඕන. ඉතින් මම හදන්නේ එයා ෆ්‍රායර් එකේ වම්බුඩු මෝදු. එයා ෆ්‍රායර් තියන අයට මේ විදියට හදන්න පුළුවන් කියලා කියන්න තමයි මට ඕන උනේ. ඉතින් එයා ෆ්‍රායර් එක තියෙනවා. අපිට ඒක තමයි වැදගත්ම දේ. මේ විදියට තෙල් අඩුවෙන් හදාගන්න පුළුවන් විදිය. ඉතින් මම දැන් වම්බුඩු ටික සෝදලා ඒ ටික කරලා තියෙන්නේ. තව මට පොඩි වැඩ ටිකක් තියෙනවා. ලුණු ටික සුද්ධ කරලා ඒ ටික ගන්න. මම ඒ ටිකත් සුද්ධ කරගෙන එන්නම්. ඉතින් මම හිතනවා මේක අනිවාර්යයෙන්ම ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. හෙල්දි කෑමක් විදියට අපිට ගන්න පුළුවන් මේක. මොකද අපේ අම්මලා තාත්තලුණත් අවුරුද්දට මේ හරි වම්බුඩු මෝදු කන්න ගියපම වැඩි කන්නේ නැහැ තෙල් වැඩි නිසා. ඉතින් මේ විදියට ඉතින් හදපුවාම ඇත්තටම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕනම කෙනෙක්ට කන්න පුළුවන්. එහෙම තෙල් වැඩි නැහැ. නැති නිසා මේ අපිට බය නැතුව අපේ අම්මලට තාත්තලට ආච්චිලා සියයට දෙන්න පුළුවන්. ඉතින් හරි එහෙනම් අපි යමු එහෙනම් වම්බුඩු මෝදු කොහොමද එයා ෆ්‍රායර් එකේ හදන්නේ කියලා බලන්න. ඉතින් එහෙමනම් අපි ඉස්සෙල්ලම කරන්න යන වම්බුඩු ටික කපා ගන්න. මෙන්න මෙච්චර කිලෝ එකක වගේ ප්‍රමාණයක් වම්බුඩු අරගෙන තියෙනවා. ඉතින් අපි මේ ටික ඉස්සෙල්ලම කපා ගමු. හරි ඉස්සෙල්ලම අපි වම්බුඩු කපා ගන්න ගමන් අපි වතුර එකක් තියාගෙන ඒ වතුර එකට අපි කපා ගන්න වම්බුඩු ටික දාමු. මොකද මේ නැත්තම් වම්බුඩු වල අර කහට පිපෙන්න ගන්නවා. ඉස්සෙල්ලම අපි දැන් වම්බුඩු ටික කපා ගමු. මම දන්නේ මේවල මේ පණුව එහෙම කොහොමද දන්නේ. පොඩි භාජනයක් ගමු මේව ටික දාමු. ඉස්සෙල්ලම අපි මේක සමාන කෑලි වලට කපා ගන්න ඕන. ඒක නිසා අපි මේක මෙහෙම කපලා ගමු 3කට වගේ. දැන් මේ සමාන කෑලි වලට අපි කපාගෙන තියෙන්නේ මේ 3ම. එතකොට මොකද නැත්නම් එයා ෆ්‍රායර් එකේ දාලා බදිනකොට අර ටිකක් සමහර ඒවා බැදෙන්නේ නැතුව තියෙන්න පුළුවන්. සමහර ඒවා ටිකක් වැඩිලා වෙන්න පුළුවන්. මේ ඒක නිසා තමයි අපි සමානව කපා ගන්න ඕන. මේ කොහොම හරි අපි කපද්දී අපි ඉස්සෙල්ලා වම්බුඩු ගෙඩිය මේ විදිහට දෙකට මැදින් මේ කපා ගන්න. මොකද අපිට ඒකට පණුව ඉන්නවා නම් පේනවා. දැන් මේ වම්බුඩු ගෙඩිය නම් පණුව නැහැ. හරි දැන් අපි මේක සමානව කපා ගමු. අපි මේක එක කෑල්ලක් 4කට වගේ හැම කපමු. එතකොට අපිට වෙනස් වෙන්නේ නැහැ අපේ වම්බුඩු වල ප්‍රමාණය. මේ වගේ. මේක ටිකක් වෙලා යන වැඩක් නේ. වම්බුඩු කපන එක මේ ඔයාලට පුළුවන් නම් ඔයාලා වම්බුඩු කපද්දී
වාඩි වෙලා කපන්න කොයි හරි පුටුවක් තියාගෙන. දැන් පණුව ඉන්නවද මන්ද? පණුව නෑ හැබැයි ඒ වුණාට ෂුවර් නෑ මට. ඒක තමයි පණුවෙක් ඉන්නවා. පණුවෙක් ඉන්නවද කියලා මම දන්නේ. පණුව ඉන්නවා වගේ. ඉක්මනට කපා ගමු අපි. දැන් මේ සමහර ඒවා ලොකුයි වගේ කියලා වලට දානවනම් ඒක දෙකට කපන්න. ආයි දෙකට කපන්න. වම්බොටු වල පොඩි කහට ගැතියක් තියෙනවා. අතේ කහට ගෑවෙනවා. ඔයගොල්ලෝ ඒක නිසා ග්ලව් එකක් දාගෙන කපන්න. විදිහට කපා ගමු. දැන් අර විදිහටම අර සයිස් එකෙන් කපමු. හරි දැන් අපි වම්බුරු ටික නම් කපාගෙන ඉවරයි. දැන් වම්බුරු ටික හොද ගමු හොඳට. හොඳට වතුර ටික මේ කියන වම්බුරු ටික අරගෙන මේ මිරි කන්න ටික ටික මේ විදිහට මිල් කරලා දාන්න. මිරි කළා. දැන් මම හොඳට වතුර ටිකක් අඩු වෙනවා වතුර ගැටිය. දැන් අපි මේ හොඳට වතුර මිල්කගෙන තියෙන්නේ. දැන් මේකට අපි කහ ටිකක් දාලා අත ගන්න. අපි ඒක කරගමු. ටිකක් දාමු. මෙතන ගොඩක් තියෙනවානේ. ඒක හොඳට අත ගන්න. තෙල් මේස හැඟි දෙකක් තුනක් වගේ දාලා අත ගාගමු. දැන් හරි. මේ වගේ තෙල් පොඩ්ඩක් දාගත්ත මැටි. ලුණු දාන්න එපා. මොකද ලුණු දැම්මම පස්සේ වතුර හැදෙනවා කියයි. දැන් හොඳට අත ගා ගන්න තෙල් ටික හැම වම්බුටු කෑල්ලකටම වගේ හදනකම් හොඳට අත ගා ගන්න තියෙන්නේ. මේක මෙහෙම කරන්න පුළුවන් මන් දන්නේ වැටෙන්න ගන්න බලමු. හොඳට වැඩිලා තියෙන්නේ හැම කෑල්ලටම. හොඳට තෙලුත් අල්ලලා කහත් හොඳට අල්ලලා තියෙන්නේ දැන්. හරි. දැන් අපිට තියෙන්නේ මේ ටික එයා ෆ්‍රයි කරගන්න. අපිට මේ ඔක්කොම එකපාර දාන්න බෑ. අපි ටික ටික එයා ෆ්‍රයි කරගමු. මේකට අපි ටිකක් අපි දාගමු මේකේ. දාගන්න මේ විදියට. මම මට ගමන් තුනකට විතර බාද මේක යා ෆ්‍රයි කරගන්න වෙයි.
අපි විනාඩි 20ක් වගේ වෙන්න සෙට් කරලා ශීර්ෂ සංසක 180ට තමයි මම දාන්නේ. ඒ දාලා ඒ මැදදී පොඩ බලන්න කලවම් කරන්නත් ඕන. හරි. මේ ගා නැති. මෙන්න මේ වගේ ප්‍රමාණයක් මම දාගත්තා. ඔයාලට පේනවා ඇති ගානට දාලා තියෙන්නේ. දැන් මම මේක එයා ෆ්‍රයි එකට දාන්න හදනවා. හරි මම එයා ෆ්‍රයි එක ඇතුළට දැම්මා. දැන් මේක ටිකක් වෙලා වෙනවා මේ දාලා විනාඩි 10ක් ගිහිල්ලා තියෙනවා. අපි දැන් බලමු කොච්චර වගේ මේක බැදිලා තියෙනවද කියලා. මේ බලන්න. දැන් මේක යම් කිසි ප්‍රමාණයකට බැදිලා තියෙන්නේ. තව බැදෙන්න ඕන. මේක පොඩ්ඩක් කලවම් කරමු. හරි දැන් මම මේ අපේ වම්බොඩු මොජුට අවශ්‍ය ඒ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මේ හදාගෙන තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම් මොනවද ඕන වෙන්නේ කියලා. ඉතින් මම වම්බොඩු කිලෝ එකක් විතර ගත්තනේ. ඒක නිසා මම මෙන්න මේ තරම් රතු ලුණු ග්‍රෑම් 250ක් වගේ මම දානවා. අමු මිරිස් ග්‍රෑම් 100ක් වගේ දානවා. ඊට පස්සේදී අපි ඇති පමණට ලුණු ගන්න ඕනි. ඒක පුළුවන් ඊට පස්සේ ගම් මිරිස් ටිකක් ඕන වෙනවා. ඊට පස්සේදී මිරිස් කුඩු ටිකක් ඕන වෙනවා. ආයේ කෑලි මිරිස් කුඩු ටිකක් ඕන වෙනවා. ඊට පස්සේදී මම ඉඟුරු සුදු ලුණු දාලා පේස්ට් එක හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ අපිට කුරුඳු පොත්තක් ඕන වෙනවා. ඊට පස්සේදී එනසල් ඇට 4ක් වගේ මම අරගෙන තියෙනවා. කරාබු නැටි කරල් 5ක් වගේ අරගෙන තියෙනවා. මෙතන මේ තියෙන්නේ අබ මට අබ පේස්ට් එක තිබුණ නැහැ. ඒක නිසා මම අබ මේ විනාකිරි දාලා පොඩක් තලලා ගත්තා. අපි දාන දෙයක් තමයි අපි සියඹල දානවා. ඉතින් මට සියඹල ටිකක් තියෙනවා. මම මේ සියඹල ටික අරගෙන අපි උණු වතුර ටිකක් දාලා සියඹල බොරයක් වගේ හදාගමු. තව අපිට ඕන දෙයක් තමයි තක්කාලි සෝස් ඕන වෙනවා. විනාකිරි ඕන වෙනවා. ඊට පස්සේදී සීනි අපිට සීනි ටිකකුත් ඕන වෙනවා. මේ ටික තමයි අපිට ඕන වෙන්නේ. මේ සියඹල ටික අපි ගලවලා අපි ඒ සියඹල බොරයක් හදාගමු. අපි දැන් සියඹල ටික කඩාගමු. මේ බලන්න. හොඳ සියඹල. ඇත්තටම අපි ගෙනාවේ පඬුවස් නුවරින් තමයි මේ සියඹල ගෙනාවේ. අපේ යාළුවෙක් තමයි අපිට මේ කඩලා දුන්නේ. සියඹල ටික පොඩි කරගමු. මේ බලන්න පේස්ට් එකක් තියෙනවා මේ. බලමු අරගෙන මේක බැදිලාද කියලා. මේ දැන් මේ හොඳට බැදිලා තියෙන්නේ මේක. මේ ගානට බැදුනම ඇති. මේ ගානට හොඳට බැදිලා තියෙන්නේ. එච්චනවා. මේ හොඳට බැදිලා තියෙන්නේ මේක. තෙලේ බැද්ද වගේම තමයි. කලින් වගේම වතුර ගන්න.
තව මට තව ගමනකට වගේ වම්බුඩු තියෙනවා. බෙද ගන්න. හරි මේ ටික ඇති. මේ මිරිස් ටික පලා ගමු අපි. මේ පොඩක් දෙකට මැදින්ම පලන්න එපා. පොඩ්ඩක් මේ වගේ මෙන්න මේ විදියට මේ පලාගත්තම ඇති. මම දැන් යන්නේ මොනවාද මේ මිරිස් ලුණු ටික මේ පොඩක් තෙලේ දාලා ගන්න. මේක වැඩි වෙලා නැහැ. තව විනාඩියක්කින් වගේ يعني මිරිස් ටික තප්පර 30කින් ලුණු ටික විනාඩියකින් වගේ ගන්න තියෙන්නේ. අපි එහෙනම් ඒ ටිකත් රෙඩි කරලා තියාගමු. ඊට පස්සේ අපි දැන් තෙල් ටිකක් දාගමු. තෙල් බොහොම පොඩ්ඩයි දාන්නේ. මේ වගේ තේ චුට්ටක් දාගත්තම ඇති. තෙල් මේස හැඳි දෙකක් වගේ එතන තියෙනවා. මිරිස් ටික දාගමු. ඉතින් මිරිස් ටිකත් අපි බාගමු. දැන් මේකේ මුකුත් තෙල වතුර නැහැ. මොන දැන් මේක හැදෙන ගමන් තියෙන ඉතින් හරිම තිබහයි මට ඉතින් තාම බැදෙනවා මේක. මොකද මේක විනාඩි 20ක් 25ක් වගේ තුන් ගමනක් මම බැදිනානේ. මට ඉතින් මට දැන් ගොඩක් වෙලානේ පැය කමාරකට ඇති. ඒක බැදෙනකන් ඉතින් තිබහයි. ඔයාලත් මේ අවුරුද්දට අනිවාර්යෙන් ඔයාලා කෑමේසට අනිවාර්යෙන් වම්බුඩු මොජෝ හදලා තියන්න. කිසිම රසයේ වෙනසක් නැහැ. රස ඇත්තටම එහෙම අර තෙලෙන් බැද්දා කියලා එහෙම තෙලෙන් බැදලාද මේක යා ෆ්‍රයි එකේද කියලා හිතා ගන්න බෑ. කිසිම වෙනසක් නැහැ. හරිම රහට තියෙනවා. 10ක් විතර තියෙන්න ඕනේ. පොඩක් බලමු නේද මොජෝ කොහමද කියලා. තව චුට්ටක් කළා තියෙන දුන්නම හරි. තව විනාඩි 10ක් තියෙනවා. හරියට විනාඩි 20 වෙදී විනාඩි 10කින් පස්සේ ඒ ගානට හැදෙන්නේ. විනාඩි 10ක් තියෙනවා. එතකොට ගානට සෙට් වෙයි. බැලගෙන ඉවරයි. මේ බලන්න මේ කෝඩෙන් මේකෙන් එකක් තියෙනවා. හරි. අපි දැන් හදාගමු. ඉස්සෙල්ලාම අපි මේකට දැන් තෙල් තියෙනවා. අර මම කලින් බැලපු තෙල්. තව තෙල් චුට්ටක් දාගමු. වම්බුඩු කිලෝ එකක් වගේ හදන්න අපිට තෙල් ගියේ මෙතෙන්ට තෙල් මේස හැඳි 1යි මෙතෙන්ට තෙල් මේස හැඳි 3යි මෙතෙන්ට තෙල් මේස හැඳිත් ඒත් 2ක් වගේ තෙල් මේස හැඳි 7ක් වගේ ගිහිලා තියෙනවා. ඉතින් ඔක්කොම ප්‍රොසෙස් එකට මේකට ගියේ වම්බුඩු බදින්න ගියේ තෙල් මේස හැඳි 3යි ඉතින්. හරි අපි දැන් තෙල් ටික රත් වෙනකොට අපි උගුරු සුදු ලුණු ටික ඉස්සෙල්ලම දාගමු. දැන් අපි මේකට දාගමු එනිසාල් කරාබු නැති මේ අප පේස්ට් එක කුරුඳු පොතු කෑලි ටික.
ගම්මිරිස් කුඩු. ගම්මිරිස් කුඩු ටිකක් විතර. මුළු ප්‍රමාණයක් තේ හැන්දක් වගේ. කෑලි මිරිස් තේ හැන්දේ. දුක් දාගමු. දැන් මේකට අපි සියඹල පේස්ට් එක දාමු. දැන් මේකට අපි විනාගිරි ටික දාමු. විනාගිරි ටික. ඔයගොල්ලෝ ගින්දර අඩු කරගන්න. මේකට දාමු තක්කාලි සෝස්. මේකේ දැම්මා. සීනි දාගන්න. ලුණු පොඩ්ඩකුත් දාගන්න. ලුණු බලලා අපි මදි වුණොත් දාමු. දැන් මේකට අපි දාමු මිරිස් රතු ලුණු ටික. මේකට දාමු අපේ වම්බුඩු ටික. ගින්දර අඩු කරගන්න මේ වෙලාවේ. දැන් අපි මේකට ලුණු බලලා මදි පාඩු අපිට දාගන්න පුළුවන්. අපේ වම්බුඩු මොජෝ හදලි වෙලා. ඉතින් මම ඔයාලට කියන්නේ ඔයාලත් පොඩ්ඩ මේ විදිහට හදලා බලන්න. එයා ප්‍රායෝගිකව කිසිම වෙනසක් නැහැ. හරිම රසයි. ඉතින් මම ඔයාලට චුට්ටක් පෙන්නන්නම් මේකේ ෆයිනල් ලුක් එක කොහොමද කියලා. හොඳට තියෙනවා. මේ තියෙන්නේ ඉතින් මම මේ චුට්ටක් කාලා බලමු. අතරම හරියම රහයි. පොඩ්ඩක් ලුණු මදි වගේ. හරිම රසයි. අන්න ඔක්කොම දෙන ලුණු චුට්ටක් මදි. අපි ලුණු චුට්ටක් දාමු. ඉතින් එහෙනම් ඔයගොල්ලෝ මේ වගේ වම්බුඩු මොජෝක් හදලා බලන්න. අලුත් අවුරුද්දට අලුත් අවුරුදු කෑමේසෙට. ඉතින් එහෙනම් මම තවත් රෙසිපි එකක් අරගෙන එන්නම්. හෙල්දි රෙසිපි එකක්. ඉතින් එහෙනම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. සබ්ස්ක්‍රයිබ් කරපු නැති අය ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්නතු. හැමෝටම thank you. පරිස්සමෙන් ඉන්න. එහෙනම් ගිහින් එන්නම්. ඉක්මනටම එන්නම්. bye.